Hey there, welcome to IELTS with Krish. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා ELTS writing task 2 එක ගැන. ඉතින් මම කලිනුත් මේ ගැන කතා කරලා තියෙනවා. අපි දන්නවා කොහොමද අපිට ELTS writing task 2 එක ඇසස් වෙන්නේ කියන එක. ඒක ඔයගොල්ලන්ට මූලික අවබෝධය ඒ ගැන තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම ඕනම ස්ටුඩන්ට් කෙනෙක් IELTS writing task එක පටන් ගන්න කලින්. හරි. මොනවාද ඒ හතර? පළවෙනි එක තමයි ටාස්ක් රෙස්පොන්ඩ් එක. අහන දෙයට උත්තර දෙන්න ඕනේ අඩු වෙනුත් බෑ වැඩි වෙනුත් බෑ. number 2 coherent and cohesion. හොඳට ලින්ක් වෙච්ච පැරග්‍රාෆ්ස්. එතකොට හොඳට ඉන්ෆර්මේෂන් ෆ්ලෝ වෙන පැරග්‍රාෆ් ඔයාට ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. තුන්වෙනි එක lexical resources. වචන vocabulary. ඊළඟට number 4 grammar and accuracy. ඉතින් මෙන්න මේ කොටස් හතර ගැන තමයි අපි කලිනුත් කතා කළේ. ඉතින් මේ හතර ඔස්සේ තමයි mainly ඔයාගේ ලකුණු ඇසස් කියන්නේ ලකුණු වල ලැබෙනවා ලියන writing task 2 එකට. කියන්නේ ඔයාගේ extended essay එකට. සහ අනිත් එකටත් මේක අයිති. writing task 1 එකටත් මේ assessment criteria එක අයිති. ඉතින් 2 එක ගැන කතා කරද්දි මම හිතුවා තව දෙයක් ඔයාලට කතා කරන්න ඕනේ කියලා. ගොඩක් අය ආවහම තාමත් format එක ගැන අදහසක් නැහැ. දැන් ආවහම කියලා මම අදහස් කළේ ඉස්සෙල්ලාම අලුතෙන් එන දුවෙක් පුතෙක් ගැන නෙමෙයි. සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා එක්සෑම් එක කරලා ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට කිසිම අයිඩියා එකක් නැහැ තාම කොහොමද writing task 2 එකේ format එක. 1 එකෙත් එහෙමම තමයි 1 එක ගැන අපි වෙන දවසක කතා කරමු. ඒ 2 එකේ format එක මොකද්ද? paragraphs කීයක් ලියන්න ඕනේද? කොහොමද අපි මේ paragraphs අපිට තියලා තියෙන details වෙන් කරගන්නේ මේ paragraphs වලට? ඉතින් මේ වගේ දේවල් ගැන ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට අවබෝධයක් නැහැ. ඉතින් මේක හරිය වැදගත් පුතේ. ඔගේ coherent cohesion maintain වෙනවා මේ format එක දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඊළඟ කතාව තමයි ගොඩක් ස්ටුඩන්ට්ස්ලා දන්නේ නැහැ question types මොනවද කියන එක. ඉතින් අපි දන්නවා single idea essays කියලා තියෙනවා, double idea essay කියලා තියෙනවා. එතකොට මේ essay mix වල mixed idea essays තියෙනවා. එතකොට essay question types කීපයක් තියෙනවා. agree disagree, discuss both views plus opinion. ඊළඟට advantages disadvantages, problems question solutions මේ වගේ කීපයක් තියෙනවා. ඉතින් මේ එක question types ඔයා අඳුරගත්තේ නැත්නම් ඔයාට මේසෙක perform කරද්දී හරිම කරදර. ඒ කියන්නේ ඔයාලට මේක කරගන්න වෙන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ ඔයාලට ලොකු අමාරු දෙයක් වගේ දැනෙන්නේ මෙන්න මේ කියන කොටස් තුන. assessment criteria එක, format එක සහ question types ටික අඳුරගන්න නැති එක. ඉතින් මේ තුන ඔයා හරියට අවබෝධයෙන් වැඩ කරනවා නම් මේ තුන මොනවාද කියන එක මේ තුන අරගෙන වෙන වෙනම ඔයා practice කරලා තියෙනවා නම් මේ තුන ගැන concentration